ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලාගේ හලෝ ළමයි කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් ඔයගොල්ලෝ මගේ කලින් vlog එකේ දැක්කා මම ග්‍රැජුවේෂන් එක දවසේ ගහපු ෆොටෝස් ෆ්‍රේම් කරපු ෆොටෝ ෆ්‍රේම් එක. ඉතින් මම ඔයගොල්ලන්ට මගේ ග්‍රැජුවේෂන් vlog එක දැම්මේ නෑනේ. ඉතින් අද බලමු මගේ ග්‍රැජුවේෂන් එක දවසේ මොනවද උනේ කියලා. ළමයි මම ජීවිතේ පළවෙනි වතාවට තමයි සාරියක් ඇඳේ. ඉතින් මටම හිනා. ඒ වගේම මේ සාරිය අපේ අම්මා තමයි ඇඳුවේ. ළමයි ඒක ඇඳයි. ඇත්තම කතාවේ සාරිය ඇඳට අඳලා තියෙන්නේ. ඉතින් මේ තියෙන මගේ ක්ලොක් එක. අපි ගෙදර ඉඳන් තමයි ළමයි කැන්ඩි වලට ගියේ. ඉතින් අපි පාන්දරම යන්න හිටියත් යන්න බැරි වුණා. පස්සේ අපි සලූන් එකට ගිහිල්ලා මේකප් එක කරගෙන ඔක්කොම කරන් යද්දී 7:00 විතර වුණා. ඉතින් දැන් අපි මේ යන ගමන් ඇත්තටම ළමයි දැන් ඔයගොල්ලෝ කාට හරි හිතෙන්න පුළුවන් මේක ලොකු ග්‍රැජුවේෂන් එකක් නෙවෙයි කියලා. මොකද මම මෙතන නටන්නේ කියලා. හැබැයි මගේ ජීවිතේ මට හම්බුණු ෆස්ට්ම ග්‍රැජුවේෂන් එක්ස්පීරියන්ස් එක. මොකද ඇත්තටම මම මේ ග්‍රැජුවේට් වුණේ අවුරුදු 17න්. මම ඔයගලන්ට ඉස්සරහට විස්තර කියන්නම් මොනවාද මේ ග්‍රැජුවේෂන් එක මොන එකකද මොන යුනිවර්සිටි එකකද නැත්නම් මොකක් හරි කෝස් එකකද කියලා උඹලන්ට ඉස්සරහට කියන්නම්. ඉතින් ළමයි අපි දැන් යන ගමන් චුරක් උදේ වුණා. ඒ වුණාට කමක් නැහැ. අපිට 10:30 වගේ වෙද්දි තමයි එහෙ ඉන්න තිබ්බේ. ළමයි දැන් ඔයගලන්ට හිතනවා ඇති මට අවුරුදු 17යි කියලා. නැහැ මට 17යි නෙමෙයි. අතටම මේ vlog එක දැන් අවුරුද්දකට විතර කලින් කරපු එකක්. මට දැන් තමයි අතරම ටයිම් තිබ්බේ එඩිට් කරන්න සහ මට අර ෆොටෝ එක දාද්දි තමයි මතක් වුණේ අනේ මට ග්‍රැජුවේෂන් vlog එක අප්ලෝඩ් කරන්න බැරි වුණා නේද කියලා. එතන මට 17යි නෙමෙයි. ළමයි මං after O level තමයි මේ කෝස් එකට ගියේ. ඒ කියන්නේ මගේ අවුරුදු 17 අවසාන කාලෙදී. ඒ කියන්නේ 18 ලැබලා භාගයක් විතර ඒ 18 භාගයක් යනකම්ම මම හිටියා. අපිට ග්‍රැජුවේට් වෙන්න chance එක තිබ්බත් අපේ ක්ලාස් එකේ ළමයි හැමෝම එකතු වෙන්න බැරි වුණ නිසා අපි චුටක් එක පහු කරගත්තා. ඒකයි මට අවුරුදු 19 වෙනකම්ම ග්‍රැජුවේෂන් එකට යන්න බැරි වුණේ. නැතුව බ්‍රිටිෂ් එකේ ඔයගලන්ට 3 months වලින් ග්‍රැජුවේට් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි අපි කියපු ඉන්ටේක් එකේ ඩිරෙක්ට්ලි ඩිප්ලෝමා ලෙවල් එකට අපිට යන්න බැරි වුණා. අපිට යන්න පුළුවන්කම තිබ්බේ ACL to TL. ඒ කියන්නේ ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ලෙවල් එකේ ඉඳන් ඩිප්ලෝමා ලෙවල් එකට. එතකොට අපිට කෙලින්ම ඩිප්ලෝමා යන්න බැරි වුණ නිසා අර 3 months ඇඩ් වෙලා 6 month වෙලා. ඒ වගේම තව ඔය පෙරහැර නුවර පෙරහැර කාලේදී එමු එක ප්‍රශ්නත් එක ටිකක් කල් ඇදුනා. ඒක නිසා අපිට ටිකක් ගොඩක් කල් ඉන්න වුණා සහ මේ ග්‍රැජුවේෂන් එකටත් අපි ග්‍රැජුවේෂන් 3-4ක් ඇරලා තමයි ග්‍රැජුවේට් උනේ. A few moments later. Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද මගේ ග්‍රැජුවේෂන් එක ඉතින් මට හිතුණා ඔයගොල්ලන්වත් මගේ ග්‍රැජුවේෂන් එකට එක්කගෙන යන්න. ඒක නිසා ඔයගොල්ලෝ යන්න අද මගෙත් එක්ක මගේ ග්‍රැජුවේෂන් එකට. අතට මේක ලොකු ග්‍රැජුවේෂන් එකක් නෙමෙයි. ඒ වුණාට මට මේක ලොකු ග්‍රැජුවේෂන් එකක්. මොකද මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් අපි දැන් නුවරට තමයි යන්නේ. මට අපිට පැය 3ක වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා. දැන් නම් අපි මාතලේ ඉන්නේ. අපි පොඩ්ඩක් දැන් ආවා අම්මලා පොඩ්ඩක් කන්න. මට කන්න බැරි නිසා මම මෙතනට වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ළමයි මට තව දෙයක් කියන්න මට මේ අමතක වුණා මගේ ඉයරින්ග්ස් දෙක. මට සලෝන් එකේ තමයි ඉයරින්ග්ස් දෙක මතක් වුණේ. දැන් අපි ගිහින් ඉයරින්ග්ස් දෙකත් අරගෙන තමයි යන්න ඕනේ. අන්තිමට මගේ සාරියත් අපි සාරිය පස්සේ හදාගමු. බලන්න ඉන්න වගේ කාන්තිම වෙනකම්. ළමයි මේ ගිය අවුරුද්දේ ඒප්‍රිල් එන්ඩ් ඒ කියන්නේ මැයි වගේ මාර්ම වැස්ස. ඉතින් ඒ නිසා අපේ ග්‍රැජුවේෂන් එකට අපි හිතුවා ලොකු බාධාවක් වෙයි කියලා. ඒ වුණාට එහෙම උනේ නැහැ. මොකෝ මේ අපි අර ලයින් එකක් හැදිලා ඇතුළට අපිව වෙල්කම් කරන කෙනුත් වැස්සේ නැහැ. අපි මාරම ලකි.
ග්‍රැජුවේෂන් එක ස්ටාර්ට් කරේ. ළමයි අපි අර අවුරුදු ගානක තිස්සේ ඉන්න අවුරුදු ගානක් නෙමෙයි අවුරුද්දක් විතර ඉඳන් ඉන්න ළමයි හින්දා අපෙන් තමයි ග්‍රැජුවේෂන් එක ඉස්සෙල්ලාම ස්ටාර්ට් කරේ. ඉතින් ඕගොල්ලෝ දැන් මේ දකින්නේ මට බ්‍රිටිෂ් එකකින් හම්බුද. ඒ වගේම අද වෙනකුණුත් මගෙත් එක්ක හැම දෙයකටම සහයෝගය දීලා මගේ ළඟටම වෙලා ඉන්න මගේ හොඳම යාළුවා ස්ටේජ් එකට යන්නේ සුන්දර මොහොත. හැම දෙයකටම බෑනෝ කියලා යාගේ පිටිපස්සෙන් ඉන්න මම තමයි ඊළඟට යන්නේ. Shashya Nekmini Kaluarachi. Please give your friends a big round of applause. ඉතින් ළමයි ඔහොම තමයි අපේ ග්‍රැජුවේෂන් එක ඉවර වුණේ. ඉතින් නෑ ඉවර නැහැ. දැන් තමයි vlog එකේ හොඳම ටික ස්ටාර්ට් කරන්නේ. මම ඔයගලන්ට දාන්නම් අපි බ්‍රිටිෂ් එකේ හිටපු කාලේ කොච්චර එන්ජොයි කරාද කියලා අපේ පොඩි මෙමරිස් ටිකක් බලන්න. ඉගෙන ගන්න දේවල් විතරක් නෙමෙයි ළමයි මේ මතකත් හැමදාම අපේ ජීවිතවල ලස්සන මතකයක් වෙලා තියෙයි. ඉතින් අද vlog එක මෙච්චරයි. ඊළඟ vlog එකෙන් එනකම්